අදත් අපේ YouTube නාලිකාව එක්ක එකතු වෙන ඔයාලව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ අද අපි වර්තමානයේ පාවිච්චි කරන 5G තාක්ෂණය සහ ඒකෙන් මේ මීමැස්සන් ඇතුළු කෘමීන්ට වෙන බලපෑම ගැන නිකුත් වෙච්ච පර්යේෂණ වාර්තාවක් සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් කතා කරන්න තමයි. ඉතින් මීමැස්සා ගැන කතා කරද්දී මීමැස්ස කියන්නේ පොඩි කෘමියක්. ඉතින් මේ අයින්ස්ටයින් පව වරක ප්‍රකාශ කරලා තියෙනවා මේ මීමැස්ස පෘථිවියේ අන්තිම මීමැස්සත් වඳ වී ගියාට පස්සේ මිනිසාගේ වඳ වීම ඊට පස්සේ ආරම්භ වෙනවායි කියලා. ඉතින් මේකේ ලොකු තේරුමක් තියෙනවා. මොකද පෘථිවියේ තියෙන ශාක වලින් 75% පමණ පරාගන එයට උදව් කරන්නේ මේ මීමැස්සන්වැනි පොඩි කෘමීන්. ඉතින් මේගොල්ලෝ පෘථිවියෙන් නැති වුණ දවසට පෘථිවියේ ශාක ටික නැති වෙනවා කියන අදහස තමයි මේ කියන්නේ. ඒත් එක්කම සතුන් ශාක මත රඳා පවතින සතුන්ද මේ පෘථිවියෙන් නැති වෙලා යනවා. ඉතින් මේ අදහස තමයි මේ කියන්නේ. ඉතින් ඒ තරම්ම මීමැස්ස ඇතුළු මේ සත්තු පෘථිවිය පැවැත්මට ලොකු වැඩ කොටසක් ඉටු කරනවා. ඉතින් අද ඔයගොල්ලන්ගේ මිදුලට නැත්තම් ගෙදර එළියට බහැලා බැලුවොත් මීමැස්සෙක් හොයාගන්න නැති තරම් ඒ ගොඩක් දුරට මේගොල්ලෝ අපේ පරිසරයෙන් ඉවත් වෙගෙන යනවා සෑහෙන වේගයකින්. ඉතින් මේකට ප්‍රධානම හේතුව විදිහට මේගොල්ලන්ගේ වාසස්ථාන හිමිවීම, එතකොට ආහාර හිඟවීම, මල් මේගොල්ලන්ගේ මීපැණි හොයාගන්න තියෙන අපහසුව වගේ සාධක ගොඩක් මේකට බලපානවා. ඊට අමතරව තියෙන එකක් තමයි අද වේගයෙන් දියුණු වෙගෙන යන මෙන්න මේ ජංගම දුරකථන සහ අන්තර්ජාල පහසුකම් වලට භාවිත කරන 4G 5G වැනි ඉහළ අධිසංඛ්‍යාත තරංග. ඉතින් මේ කෘමීන් ගත්තහම මේගොල්ලෝ දවසකට කිලෝමීටර් 100 ගාණක් පියාඹල යනවා මල්වල පැණි එකතු කරගන්න. ඉතින් මේගොල්ලන්ට ඒ නැවත එන්න ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ මොළෙන්ම නිකුත් වෙන විද්‍යුත් චුම්බක සංඥා සහ පෘථිවියේ තියෙන චුම්බක ක්ෂේත්‍ර. ඉතින් මේ 5G වැනි ඉහළ අධිතාක්ෂණික කිරණ නැත්තම් සංඛ්‍යාත අධික ලෙස පරිසරයේ පවතිද්දී මේගොල්ලන්ට මෙන්න මේ නැවත ඒගොල්ලන්ගේ මීවද වෙනකන් නිවැරදිව පාර හොයාගෙන එන්න බාධාවක් නැති වෙනවා කියන එක හොයාගෙන තියෙනවා. ඒක නිසා ගොඩක් මීමැස්සෝ අතරමං වෙනවා සහ ඒගොල්ලෝ මී යෑමක් තියෙනවා. ඉතින් කුරුල්ලන්ටත් මේක බලපාන. කුරුල්ලන්ගේත් මොළේ යම් ප්‍රදේශයක් තියෙනවා. ඒකෙන් පුළුවන් ඒගොල්ලන්ට පෘථිවි චුම්බක ක්ෂේත්‍රයත් එක්ක ගලබලා යන්න ඕන මාර්ග. ඔය පර්යටනය වගේ දේවල් වලට සාමාන්‍යයෙන් කුරුල්ලන් කිලෝමීටර් සතපුම් ගාණක් මහ මුහුද උඩින් සාගර හරහා එක් රටකින් සීත රටවල් සිට උණුසුම් රටවල් වලට දිලනවා. එන්නේ ඒගොල්ලෝ මාර්ග හොයාගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ඒගොල්ලන්ගේ මොළේම තියෙන මෙන්න මේ විද්‍යුත් චුම්බක සංඥා වලට සංවේදී වෙන යම් තාක්ෂණික උපක්‍රමයක්. ඉතින් අධිශක්ති 5G වගේ කිරණ පවතිද්දී මේ කෘමීන් සහ අනෙකුත් සම්බන්ධ සතුන් පරිසරයේ තියෙන සමතුලිතතාවය නැති වෙලා යනවා කියන එක අද පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මීමැස්සට ගත්තොත් මීමැස්සෙක් සාමාන්‍යයෙන් තම ජීවිත කාලය පුරා මීපැණි තේ හැඳි 12න් එකක ප්‍රමාණයක් පමණ එකතු කරනවා. මේව එකතු කරන්න මේගොල්ලෝ මල් ලක්ෂ ගානකට එක මීමැස්සෙක් ජීවිත කාලය පුරා සතුන් දහස් ගානක් යන්න වෙනවා. ඉතින් ලොකු වැඩ ප්‍රමාණයක් කරන පුංචි සතෙක්. ඉතින් පෘථිවිය ඇතුළු මෙන්න මේ සත්තුන්ද මානවයාගේද පැවැත්මට ලොකු උදව්වක් දෙන සතෙක්. ඉතින් සාමාන්‍ය මේ වදයක මීමැස්ස 50000ක් පමණ ඉන්නවා. මේ වදයක මේ මැසි රජිනක් ඉන්නවා. සාමාන්‍යයෙන් එයා වරකට බිත්තර 2000ක් විතර දානවා කියලා කියනවා. ඉතින් මේ වගේ වැදගත් මේ වගේ පරිසරයේ අත්‍යවශ්‍ය ලොකු වැඩ කොටසක් කරන සතෙක් ඉතින් පරිසරයෙන් අයින් වෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒවත් එක්ක දැන්ට සමහර පරිශ්‍රණ වෙනවා. ඉතින් මේවා තවදුරටත් මේ කිරණ සහ මේ ජංගම දුරකථන අන්තර්ජාල වේගවත් තාක්ෂණික දියුණුවකට මිනිස්සු යන ගමන්ම පරිසරයේ තියෙන සමතුලිතයට හානි කරනවා නම් එතන ඇත්තටම ඉතින් දියුණුවක් නැහැ. හානියක් තමයි තියෙන අපස්සට. ඉතින් මේ ගැන නැවත වරක් හිතා බලන්න වෙනවා කියන එක මතක් කරනවා. ඉතින් වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් අපිත් එක්ක YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් වැදගත් තොරතුරු ඇතුළත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.